ඕකේ බලමු කොහොමද එලිවේටඩ් බල්ගේරියන් ස්ප්ලිට් ස්ක්වොට් එකක් කරන්න කියලා. මෙන්න මේක කරන්න අපේ එන්ටයිර් ක්වාඩ් මසල්ස් ටික වැඩ ගන්න. ඒ වගේම ග්ලූට් මැක්සිමස් මසල් එක වැඩ ගන්න. ඒ වගේම ලාවට අපේ ඉරෙක්ටර් ස්පයින්ලිස් මසල්ස් ටික මෙන්න මේ තියෙන ලෝවර් බෑක් මසල්ස් ටික වර්ක් කරගන්න. ඉතින් මෙන්න මේ කරන්න එද්දී අපි weight යූස් කරලා තමයි කරන්නේ කොහොමද අපි heavy sets ටික. හැබැයි අපි ඉස්සලාම ස්ටාර්ට් කරද්දී body weight එක ස්ටාර්ට් කරමු. මම කියලා දෙනවා කොහොමද පටන් ගන්න කියලා. ඔබ්ජෙක්ට් එක ගන්න knee එක මට්ටමට වගේ උස තියෙන ඔබ්ජෙක්ට් එක ගන්න පුටුවක් වගේ හුඟක් ideal වෙනවා. ඉඳ ගන්න අගට එන්න ඊට පස්සේ එක කුකුලක් එක්ස්ටෙන්ඩ් ගන්න. ඊට පස්සේ ඔයගේ කකුල් දෙක අතර පරතරය කොහොමද තියෙන්න ඕනේ ඔයගේ ෂෝල්ඩර්ස් දෙක අතර දුරට. ඊට පස්සේ ඒ අතර පරතරයම තියාගෙන මෙන්න මෙහෙම කරලා නැගිටින්න. ඊට පස්සේ ඒ අතර පරතරය තියාගෙනම ඔය පිටිපස්සේ කුකුල මේ එලිවේටඩ් ඔබ්ජෙක්ට් එකේ සර්ෆේස් එකේ එජ් එකෙන් මෙන්න මෙහෙම කරලා ප්ලේස් කරගන්න. that's it. ඊට පස්සේ කොහෙන් හරි බැලන්ස් එකට අල්ලගන්න. හැබැයි ඒකෙන් වාරු ගන්න එපා. උඩට පල්ලෙහාට යද්දි මෙන්න මෙහෙම කරලා ඇදගෙන නෝමල් එකේ බැලන්ස් එක තියාගන්න විතර අපි ඒක අල්ලගන්නේ. ඊට පස්සේ හොඳ හුස්ම ගන්න ගමන් අපි යට යනවා. බඩ ඇතුළේ හුස්ම ගත්තා. කොන්ද කිලින් තියාගත්තා. යටට ගියා. උඩට ආවා. ඔන්න ඔහොම කරලා. ඉතින් ඔයා එක සයිඩ් එකක් කරලා ඉවරුණාට පස්සේ ඊළඟ පැත්තට යන්න කලින් ඔයා රෙස්ට් එකක් ගන්න. වෝම් සෙට්ස් හතර දෙනා මම දාලා තියෙනනේ පළවෙනි සෙට් එක රෙප්ස් 5ක් ගන්න වෝම් එකට. ඒ දෙක අතර හිම රෙස්ට් එකක් ගන්න ඕනේ. හැබැයි හાર્ඩ් කරන සෙට්ස් වලදී කියන්නේ අපි weight එකක් වගේ ඇඩ් කරන සෙට්ස් වලදී ඔයා කකුලක් සහ අනික් කකුල අතර රෙස්ට් එකක් ගන්න මම දාලා තියෙන ප්‍රමාණය සෙට් එකක් කරලා ඊළඟ සෙට් එකට යද්දී මම මේ දාලා තියෙන ප්‍රමාණය රෙස්ට් එකක් ගන්න. that's it මම හිතා all clear කියලා.